හෙලෝ යාළුවනේ. අද මම ඩේලි බ්ලොග් එකක් නෙමෙයි කරන්නේ. මොකද පහුගිය සතියේ මට ස්පෙෂල් වැඩකට එළියට යන්න උනේ නෑ. මගේ ඩිසයින් වැඩත් එක්ක මම ටිකක් බිසි වුණා. මම ඒ අතරේ කල්පනා කරා මම එළියට ගියාම හම්බ වෙන ගොඩක් යාළුවෝ අහනවා ෆ්‍රීලාන්සින් යන. ඔයා මොකද්ද කරන්න කියලා. මම ඉතින් එයාලට සරලව කියනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න කියලා. ඒ වගේ මට හිතුණා දැන් මම අඳුරන සහ මේක බලන කවුරු හරි ඉන්නවනම් තමන්ගේ මොකක් හරි ස්කිල් එකක් තියෙන ඒක ඩිවලප් කරගන්නත් කැමති සහ ඒක ඉන්ටර්නැෂනල් මාකට් එකට සෙල් කරන්න පුළුවන් විදිහේ ස්කිල් එකක් තියෙන කෙනෙක්ට කොහොමද මේ මාකට් එකට එන්ටර් වෙන්නේ කියන එක ගැන හරි අයිඩියා එකක් නැති කෙනෙක් මේක බලනවා නම් මම එයාට උදව්වක් වශයෙන් තමයි අද මේ vlog episode එක කරන්නේ. ඇත්තටම මේක vlog එකකට වැඩිය පොඩි educational value එකක් තියෙන වීඩියෝ එකක් කියලා තමයි මට හිතෙන්නේ. අපි අද කතා කරමු ෆ්‍රීලාන්සර් කෙනෙක් ඔන්ලයින් අපේ සර්විස් එකක් කොහොමද සෙල් කරන්නේ සහ අපි කොහොමද අපේ මොකක් හරි ස්කිල් එකක් හැකියාවක් සෙල් කරන තැනට අපේ ස්කිල් එක දියුණු කරගන්නේ සහ ඒකට උදව් කරගන්න පුළුවන් සෝසස් මොනවාද කියලා. හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු අපි අපේ ස්කිල් එක කොහොමද අඳුරගන්නේ කියලා. ඔයාට මට හැමෝටම එක ස්කිල්ස් තියෙනවා. සමහර අයට ස්කිල්ස් දෙක තුනක් තියෙනවා. එක හැකියාවන් දෙක තුනක් තියෙනවා. කෙනෙක්ට පුළුවන් ඇක්ට් කරන්න, කෙනෙක්ට පුළුවන් චිත්‍ර අඳින්න, තව කෙනෙක්ට මියුසික් හදන්න පුළුවන්, තව කෙනෙක් ප්‍රෝග්‍රෑමින් කරනවා, තව කෙනෙක් වෙබ් ඩෙවලොප්මන්ට්, තව කෙනෙක්ට හෑන්ඩ්මේඩ් ක්‍රාෆ්ට් වගේ දේවල් පුළුවන්. එක අයට එක දේවල් පුළුවන්. සමහර අයට දේවල් දෙක තුන පුළුවන්. උදාහරණයක් විදිහට මම ගත්තොත් මම ෆ්‍රීලාන්සින් වල කරන්නේ කාටුන් ඩිසයිනින් සහ ඇනිමේෂන් වගේ දේවල්. ඒ සඳහා යූස් කරන්නේ After Effects, Adobe Illustrator, Adobe Photoshop, Procreate වගේ software. ඒ මම ඉන්ටරෙස්ටිං පැත්ත සහ මට පොඩි හරි හැකියාවක් තියෙන පැත්ත. ඒ වගේ ඔයාලටත් සමහර විට ඔයාට පුළුවන් වෙයි මියුසික් කරන්න, මියුසික් ට්‍රැක් හදන්න. එතකොට ඔයාට ඒ සඳහා ගොඩක් softwares දේවල් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි අපි කම්මැලි නැතුව අපි ආසාවෙන් කරන්න පුළුවන් අපේ ස්කිල් එක මොකක්ද කියලා අඳුරගන්න එක. මොකද අපි ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩට බහිද්දී අපිට අපේ වෙලාව අපේ මහන්සිය ගොඩක් කැප කරන්න වෙනවා මේ වැඩේදී. මොකද මුල් කාලේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට අපි එන මුල් කාලේදී දවස ගානේ අපිට එක ප්‍රොජෙක්ට් සෙට් වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම අපේ ස්ට්‍රොං පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඕනි සහ අපේ ස්කිල් එක හොඳට පොලිෂ් කරන් ඉන්න ඕනි ඉන්ටර්නැෂනල් මාකට් එකට යද්දි. මම ඒක ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි අපේ ඇඟේ හැංගිලා තියෙන සහ අපි ආසාවෙන් කම්මැලිකමක් නැතුව සමහර වෙලාවට අපිට නිදි මරාගෙන සමහර වෙලාවට අපි අපේ ඔෆිස් රූම් එකේ අපේ කාමරේ අපේ කම්පියුටර් එකත් එක්ක අපි පැය 6 7 8 එකට ඉඳගෙන මාර මහන්සියක් වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවකදී උනත් ඔයාලට ඒක අතාරින්න නැතුව කරන්න පුළුවන් තරම් ආස සබ්ජෙක්ට් එකක් මුලින්ම ඔයාලා හොයාගන්න ඕනේ. ඒක ඔයාලා ආසම දේ වෙන්න ඕනේ. මොකද ආස නැත්තම් සහ කවුරුවත් තියනවට කරොතින් ෆ්‍රීලාන්සින් වලවත් කිසිම පර්සනල් බිස්නස් එකකවත් ඔයාට ගොඩ කාලයක් අල්ලන් ඉන්න අමාරුයි. මොකද ඒක එපා වුණාට පස්සේ අපි පොඩ ඩවුන්ග්‍රේඩ් වෙනවා. එතකොට අපේ ස්කිල් එකක් නැති වෙනවා. ස්කිල් එක පොඩ අඩු වෙනවා. ඉන්ට්‍රස්ටින් නැති වෙනවා. ඒත් එක්කම අපි කරන වැඩවල ක්වොලිටියත් අඩු වෙනවා. ඒ නිසා මුලින්ම ඔයා හොයාගන්න ඕනි ඔයාගේ ස්කිල් එක ඔයාට ගොඩක් වෙලා ඒකට වැය කරන්න පුළුවන් කම්මැලිකමක් නැතුව. හරි. ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? ඊට පස්සේ අපි කරන්න ඕනේ අපේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න එක. අපි ඒක ඩෙවලොප් කරගන්නේ කොහොමද? සෝෂල් මීඩියා වලදී නම් ඔයාලට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් ඇති කෝසස් ගොඩක් තියෙනවා. මෙන්න ඔන්ලයින් සල්ලි හොයන මෙන්න කෝස් එක ගොඩක් තියෙනවා. හැබැයි මම මුලින්ම ඉගෙන ගත්තේ software engineering. මම second year වෙනකන් ඉගෙනගෙන මට ඒක ස්ට්‍රෙස් වගේ තේරිච්ච නිසා මම ආස පැත්ත තෝරගත්තා. ඒ කියන්නේ ඩිසයිනින් පැත්ත, ඩිසයිනින් වීඩියෝග්‍රැෆි පැත්ත. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ආස පැත්ත තෝරගෙන ඒක ඉගෙන ගන්න අපේ තියෙන හැකියාව දියුණු කරගන්න පුළුවන් මට්ටමේ අධ්‍යාපනික දැනුම හොයාගන්න. අන්න ඒකට දැනට තියෙන ලොකුම හොඳම knowledge pool එක දැනුම් ගබඩාව තමයි YouTube එක. YouTube එකේ ඔයාට මොනවද අවශ්‍ය ඒ දේ සර්ච් කරොත් ඒ දේට රිලේටඩ් ටියුටෝරියල්ස් ඕනි තරම් එනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට දෙයක් බේසික් ඉගෙන ගන්න පුළුවන් සරලම තැන ඉඳන් ගොඩාක් ටියුටෝරියල්ස් තියෙනවා.
සහ අපේ ඒ දේවල් ඉගෙනගෙන ඉස්සරහට යද්දී අපේ ඇඩ්වාන්ස් මට්ටමට වෙද්දී අපේ ඒ ඇඩ්වාන්ස් නොලෙජ් එක දියුණු කරගන්න පුළුවන් වීඩියෝස් පවා YouTube එකේ ෆ්‍රී දීලා තියෙනවා ෆ්‍රී. සහ අපි ෆීල්ඩ් එකට එන්ටර් වෙනවා නම් අපේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න හොඳම ෆ්‍රී සෝස් එකතු කරගන්න පුළුවන් තැන තමයි YouTube එක. උදාහරණයක් ගමු. දැන් මම කාටුන් කැරක්ටර් එකක් අඳින්න ඕනේ. අපි හිතමු ඉලස්ට්‍රේටර් යූස් කරලා කියලා Adobe ලගේ software එක. හැබැයි මම දන්නේ නැහැ Adobe ලගේ කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට මොකද්ද මම කරන්නේ? මම ඉස්සෙල්ලාම YouTube එකට ගිහිල්ලා සරලවම සර්ච් කරා කොහොමද Adobe Illustrator වලින් චිත්‍රයක් අඳින්නේ. How to draw a cartoon character on Adobe Illustrator. අන්න එතකොට මට සජෙස් වෙනවා tutorials pack එක. YouTube එකේ තියෙන ගොඩක් tutorials වල ඔයා related දේ search කරාම එක විදිහේ එක ස්ටයිල් එකට දැන් මම සර්ච් කරේ කාටුන් කැරක්ටර් එකක් අඳින විදියනේ. අන්න ඒ කාටුන් කැරක්ටර් එක ඉලස්ට්‍රේටර් වලින් අඳින විදි කීපයක් තියෙනවා. එකම ටූල් එක. හැබැයි එයාලා කරන මෙතඩ් එක විදිය වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ අදාළ වීඩියෝස් අරගෙන මුලින්ම අපිට ඒක ඉවරනකම් බලනවා. බලලා උනාට පස්සේ අපිට බේසික් අයිඩියා එකක් තියෙනවා. මේක වෙන්නේ මෙහෙමයි. මේක වෙන්නේ මෙහෙමයි. මේ ටූල් එකෙන් තමයි මේ දේ කරන්නේ. මේ ටූල් එකෙන් මෙහෙම. හරි. දැන් ඔයාලට බේසික් අයිඩියා එකක් තියෙනවා. මේක වැඩේ වෙන විදිය. ඊට පස්සේ හොඳම දේ ඒ ස්ටෙප් ටික ඔයා කොපි කරගන්න. ඒ කියන්නේ සරලවම වීඩියෝ එක බලනවා එයා කරන ස්ටෙප් එක ඔයා ඔයාගේ software එකෙන් කරලා බලනවා. එතකොට ඔයාට ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. ඒ විදිහට තමයි මම මේ උදාහරණයක් විදිහට තමයි කාටුන් කැරක්ටර් ඩිසයින් එකක් ගත්තේ. ඔය විදිහට තමයි ප්‍රැක්ටිකලි අපේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න අපි සෝෂල් මීඩියා YouTube වගේ දේවල් යොදා ගන්න. සහ එතනින් එහාට යද්දී ඔයාලගේ ඉංග්‍රීසි දැනුම ටිකක් හොඳයි නම් ඔයාලට පුළුවන් Udemy, Skillshare වගේ ටියුටෝරියල්ස් තියෙන සයිට්ස් වල sign up වෙලා ඒවැනුත් අදාළ සබ්ජෙක්ට් තව එහාට ඉගෙන ගන්න. ඒ වගේ ගොඩක් කාලවලට ඔෆර්ස් හම්බ වෙනවා. සමහරවිට පොඩි ගණන් වල කෝසස් තමයි තියෙන්නේ. සහ ඔයාලට ෆ්‍රී කූපන් එහෙමත් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාට 90% පමණ නොමිලේම ඔයාගේ හැකියාව දිනු කරගන්න අදාළ අධ්‍යාපනික දේවල් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඔයාගේ නයිච් එක තෝරගෙන ඉවරයි. ඔයාගේ ස්කිල්ස් දියුණු කරගන්න පුළුවන් ටියුටෝරියල්ස් හොයන විදිහත් දැනගෙන තියෙන්නේ. තුන්වෙනියට තමයි ප්‍රධානම දේ තියෙන්නේ. දැන් ඔයා අර අපි YouTube ටියුටෝරියල්ස් වලින් ඉගෙනගත්ත දේවල් ටෙස්ට් කර ප්‍රැක්ටිස් කරනවා. ඒ අතරතුර දැන් ඔයාගේ මනසින් හිතන්න ඕනේ අලුත් දේවල් ගැන. මම උදාහරණයක් විදිහට කාටුන් කැරක්ටර්ස් කෙනව ගන්න. මොකද මම කරන්නේ මේ පැත්ත නිසා. දැන් මම හිතන්න ඕනේ මම දැන් අර ටියුටෝරියල් එකේ තිබ්බ කාටුන් කැරක්ටර් එක ඇඳලා. හරි නයිස්. දැන් මම බේසිකලි දන්නවා කොහොමද මේක අඳින්නේ කියලා. එහෙනම් මම ඊළඟට කරන්න ඕනේ මම හිතන විදිහේ කැරක්ටර් එකක් මම නිර්මාණය කරන්න. සරලවම අපි උදාහරණයක් ගමු. පිටසක්වල ඒලියන් කෙනෙක් පිටසක්වල ජීවියෙක්. දැන් මට ඕනේ නම් පිටසක්වල ජීවියෙක් අඳින්න මම කරන්න ඕනි software එක ඇස්සේ මගේ හිතේ තියෙන දේ අඳින්න. මොකද අපි දැන් already දන්නවා අර ටියුටෝරියල් එකේ කෙනත් එක ප්‍රැක්ටිස් වෙන අර චරිතය අඳින විදිය. දැන් අපිට තියෙන්නේ ඒ අඳින විදිය අපේ අඳින විදිය මනසට අරගෙන අපිට ඕන කැරක්ටර් එක ඒ ආකාරයට අඳින එක. අන්න එහෙම තමයි අපි දැන් අලුත් කන්සෙප්ට් හිතන්න ප්‍රැක්ටිස් වෙන්නේ. එහෙම ප්‍රැක්ටිස් වෙද්දි පොඩ්ඩ සමහරට දවස් 2 3 4 මාසේ 2 යද්දි ඔයාලා අර පටන් ගත්ත දැනට වැඩිය ගොඩාක් ඉස්සරහින් ඔයාලගේ ඒ ඩිසයිනින් ස්කිල් එක උඩට එනවා. ඒක ඩිසයිනින් විතරක් නෙමෙයි ඕනෙම සබ්ජෙක්ට් එකකට අදාළයි. මම මේ විශේෂයෙන්ම උදාහරණයක් විදිහට තමයි ඩිසයිනින් කියන එක ගත්තේ. ඒක මියුසික්, වෙබ් ඩිසයිනින්, ප්‍රෝග්‍රෑමින් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයකටම මේක අදාළයි. ඒ වගේ වල ප්‍රැක්ටිස් වෙද්දි තමයි ඒක පොලිෂ් වෙන්නේ. ඔයාගේ ස්කිල් එක පොලිෂ් වෙන්නේ. ඊට පස්සේ ඔයා කොච්චර ප්‍රැක්ටිස් වුණත් වැඩක් නැහැ. ඔයාගේ හැකියාව පෙන්වන්න ඔයා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඕනේ. අන්න ඒ පෝර්ට්ෆෝලියෝ එක හදාගද්දී ඔයා අර කරන ක්‍රියේටිවිටි වැඩ සේරම තව කෙනෙක්ට පෙන්වන්න පුළුවන් විදිහට වෙනම එක්ස්ප්‍රෙස් කරගන්න ඕනේ. ඒවටත් පෝර්ට්ෆෝලියෝ හදන ෆ්‍රී සයිට් තියෙනවා. ඔයාලට තියෙන්නේ ඔයාලා කරන දේ ඒ ෆ්‍රී සයිට් වලට ගිහිලා ප්‍රොෆයිල් එකක් හදලා අප්ඩේට් කරන්න. එතකොට ඔයාලට බය නැතුව කියන්න පුළුවන් කවුරු හරි යවතින් ඔයා මොනවද කරන්න කියලා. මෙන්න මම කරන දේවල්, මෙන්න මගේ සෑම්පල්ස්,
මේ තියෙන මම කලින් අයට කරපු දේවල් කියලා ඔයාලගේ ක්‍රියේටිවිටි එක පෙන්වන්න පුළුවන් සුපිරිම දේවල් ටික අර පෝර්ට්ෆෝලියෝ එක කරහා අදාළ අයට පෙන්වන්න. අන්න එතකොට තමයි ඔයාට පුළුවන් ඔයාගේ සර්විස් එක ඕනේ කෙනාගේ විශ්වාසය ගන්න. මෙයාට මේ වැඩේ හොඳටම පුළුවන්. මේ තියෙන්නේ කරපුවා කියලා. දැන් අපි පෝර්ට්ෆෝලියෝ එකත් හැදුවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අන්තර්ජාලයේ තියෙනවා ෆ්‍රීලාන්සින් වලට වෙන්ගුණු සයිට්ස් වෙබ්සයිට් ගොඩක් සයිට් තියෙනවා. දැන් ඔයාලගේ හොඳ පොලිෂ් ඇති ස්කිල් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අන්න ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ෆ්‍රීලාන්සින් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා සයින් අප් වෙලා ඔයාලගේ පෝර්ට්ෆෝලියෝත් අන්න ඒ සයිට් වලට අප්ලෝඩ් කරලා ඉන්ටර්නැෂනල් මාකට් එකට සම්බන්ධ වෙන්න. ඉන්ටර්නැෂනල් මාකට් එකට සම්බන්ධ වෙද්දී සහ අපි ඒ වගේ සයිට් වල account හදද්දී අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම කොහොමද අපේ account එක search කරපුවාම list එකේ උඩට ගන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ හා සම්බන්ධ ගොඩක් expert ලගේ videos YouTube එකේ ඕනි තරම් තියෙනවා. ඔයාලට තියෙන සරලවම අදාළ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකේ නම ගහලා ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක ගිග් එක උඩට රෑන්ක් අප් කරගන්න කියලා සර්ච් කරලා බලන්න. සිංහලෙන්ම කරලා තියෙන අය ගොඩාක් ඉන්නවා. ඒ හින්දා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. දැන් අපි account එකක් හදලා ඒවත් කරන ගමන් ඔයාලගේ ඒ වැඩ ටික කරන් යන්න පුළුවන්. හරි. දැන් අපි ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන බේසික් මොනවද කරන්න ඕනි කියන එක ගැන අපිට දල අදහසක් තියෙනවා. පොඩි අයිඩියා එකක් තියෙනවා. හැබැයි මෙතෙන්දී අපි ප්‍රැක්ටිස් කළ යුතු දේවල් කීපයක් තියෙනවා. ඒක අපි ෆ්‍රීලාන්සින් වලට බහිනවා කියලා හිතපු දවසේ ඉඳන්ම අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනි දේවල් කීපයක්. ප්‍රධාන වශයෙන්ම ඔන්ලයින් හෝ ඔෆ්ලයින් අපේම බිස්නස් එකකට මුල පිරුවට පස්සේ කඩාවැටීම් වෙන්න පුළුවන්, අපිට වැඩ නැති කාලෙ එන්න පුළුවන්, ඒ වගේම හොඳට වැඩ එන කාලා හොඳට බිසි වෙන කාලෙ එන්නත් පුළුවන්. ඒ මොන කාලේ වුණත් අපි නිතරම කරන්න ඕනි ප්‍රධානම දේ තමයි ටෙක්නොලොජි එකත් එක්ක තාක්ෂණෙත් එක්ක අප්ඩේට් වෙන එක. අපි කරන සයිට් එක දැන් මම ඩිසයිනර් කෙනෙක් නම් මම ඩිසයින්ස් එක්ක ටෙක්නොලොජි එක කොහොමද යූස් වෙන්නේ කියලා අනිවාර්යෙන් අප්ඩේට් වෙන්න ඕනි. මම වැඩ කරන සොෆ්ට්වෙයාර්ස් වල එන ෆීචර්ස් එක්ක මම අප්ඩේට් වෙන්න ඕනි. වර්තමාන කාලේ ගත්තාම AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒවත් එක්ක අපි අපේ වර්ක් ෆ්ලෝ එක කොහොමද ගෙනියන්නේ කියලා අප්ඩේට් වෙන්න ඕනි. ඒ නිසා අනිවාර්යෙන්ම පුළුවන් නම් දවසකට පැය 2ක් සාමාන්‍යයෙන් රෑවරුව ඒ වගේ වෙලාවක ඔයාලගේ ටයිම් එක වෙන් කරන්න අනිවාර්යෙන්ම ඉගෙන ගන්න. කොච්චර ඉගෙන ගත්තත් අපි ඉගෙන ගන්න දේවල් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම ඔයාලා අන්තර්ජාලය සමග සම්බන්ධ වෙනවා නම් එක ෆෝරම්ස් කියවන්න, එක YouTube channels තියෙනවා. ඔයාලට ඕන තරම් දේවල් ඉගෙන ගන්න පුළුවන් free. ඒ දේවල් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ෆීල්ඩ් එකට අදාළ දේවල්, ඔයාලගේ මාකට් එකට රිලේටඩ් දේවල්, ඔයාලගේ ඩිසයින් එක ගන්න ඩිසයිනින් වලට සම්බන්ධ දේවල් හැම දෙයක්ම පුළුවන් තරම් දවසට පැයක් 2ක් වෙන් කරලා ඉගෙන ගන්න. ඔයාලා සෝෂල් මීඩියා Facebook එකේ අපි මීම් බල hina වෙවි ස්ක්‍රෝල් කර ඉන්න ටයිම් එකේ ඒකෙන් පැයක් කරන් දවසට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් කවදා හරි නුදුරු අනාගතයකදී ඔයාලා ඔය ෆ්‍රීලාන්සින් කියලා පටන් ගත්ත ඔයාලගේ ෆීල්ඩ් බිස්නස් ෆීල්ඩ් එක දියුණු කරගන්න එක මාර උදව්වක් වෙනවා. ඒක ප්‍රැක්ටිකලි අද අපි වැඩ කරද්දී අපිට ඒක තේරෙනවා. මොකද මේ අප්ඩේට් නැති මිනිස්සෙක් අද වෙද්දි AI කියන එකත් එක්කත් ඇඩැප්ට් නොවි ඩිසයිනින් කරන්න ගත්තා නම් ඒක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. දැනටමත් AI අපේ ගොඩක් ෆීල්ඩ්ස් ආක්‍රමණය කරගෙන යන නිසා අපි AI යූස් කරන්න කොහොමද කියලා පවා අද වෙද්දි අපේ ඩිසයිනින් මියුසික් හැම දෙයක් එක්කම AI යූස් කරන්න කොහොමද කියන එක පවා පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහාත් Nvidia ලගේ වගේ Googles ලගේ ගොඩක් කෝසස් තියෙනවා free. හැබැයි ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක හදා ගන්න පුළුවන්. ඔයාලට ඉංග්‍රීසි knowledge එක මදි නම් ඒ කෝසස් වල ටෙක්ස්ට් අරන් AI ලා මේක සිංහල ට්‍රාන්ස්ලේට් කරලා බේසික් අයිඩියා එකකින් ඉගෙන ගන්නත් පුළුවන්. ඒකටත් AI යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ෆ්‍රීලාන්සර් කෙනෙක් හෝ ඔයාලගේ බිස්නස් එකක් හෝ දෙයක් කරනවා නම් ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනි දෙයක් තමයි දවසට පැයක් හෝ 2ක් අලුත් දේවල් ගැන අනිවාර්යෙන් ස්ටඩි කරලා ඉගෙන ගන්න. හරි. වීඩියෝ එක ටිකක් දිගයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සහ ඔයාලා කැමති මොනවා හරි දෙයක් ඔයාලට හොයාගන්න අමාරු නම් වගේ දෙයකදී මගේ දැනුම් ප්‍රමාණයෙන් හැටියට මම ඔයගොල්ලන්ට උදව් කරන්නම්. ඔයාලා සරලවම වගේ ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඒ කමෙන්ට් බලලා ඒකට අදාළ විස්තර පුළුවන් විදිහට ඔයාලට රිප්ලයි එකකින් දෙන්න. මම ඔයාලට එහෙම මගේ ෆ්‍රී ටයිම් එක සපෝට් එකක් වුණත් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. මාත් එක්ක වැඩ කරන අපේ මල්ලිලා දන්නවා
දන්න දෙයක් තිබ්බොත් අනිවාර්යෙන්ම මං කියලා දෙනවා කියලා. හැමදාම ජෝක් බ්ලොග් අපි කරන ෆනි දේවල් විතරක් නෙමෙයි මේ මාව බලන එක්කෙනාටද දෙන්නටද ජීවිතයට වැලියු එකක් ඇඩ් කරගන්න පුළුවන් දෙයක් දෙන්නත් මගෙන් මම පොඩ්ඩක් කල්පනා කරා. ඒකයි මේ වගේ වෙනස් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනාවේ. සහ ඉස්සරහට මේ හා සම්බන්ධ තවත් දේවල් ෆ්‍රීලාන්සින් හෝ වේවා, වීඩියෝ එඩිටිං හෝ වේවා, මම ඉගෙන ගන්න දේවල් හෝ වේවා, වැදගත් දේවල් ඔයාලට අරන් එන්න මම පොඩ්ඩක් ප්ලෑන් කරනවා. අපි කාලය බෙදෙන හැටියට ඒ දේවල් මම අරන් එන්න අනිවාර්යයෙන්. මොකද වීඩියෝ කරන්න එඩිට් කරන්න සේරම ටික මම තනියෙන් කරන නිසා. හරි එහෙනම් අපි ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට මොන හරිම දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එකට එකතු වෙන්න, like කරන්න, subscribe කරන්න. ඔයාලට කැමති නම් එහෙනම් අපි ලබන සතියේ සෙට් වෙමු.